मैं देखा दे मैं मारा वतुर තිබ්බන් ඉන්නේ කවුරු හරි අරන් ඇවිල්ලා දාපු පූසෙක් මේ දෙකද මෙච්චර වෙලා වතුර බොනවද පූසෙක් කල්පනා කරලා බලන්න එතකොට දවස් කීයක්ද බීලා නැත්තේ වතුර මගේ බඩේ මුකුත්ම නැහැ දෙක්ක බඩේ මුකුත්ම නැහැ දෙක්කද පුස් පුස් තවත් බොනවා මු බයෙන් ඉන්නේ ඒ යාළුවනේ අද අපේ ගෙදරට සුපිරිම යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා මේ බලන්න දෙකද අලුත්ම යාළුවෙක් මෙයයි ඇවිල්ලා මෙහෙ කෙනෙක් නෙවෙයි බලන්න පෙන්න මෙයා ඇවිල්ලා මෙහෙ කෙනෙක් නම් නෙවෙයි මෙයාව කවුද අරන් ඇවිල්ලා දාලා මෙයාට ඉතින් මං කතා කරාම දුවගෙන ආවා මේ දෙකද කළුවා හැබැයි මාර හුරතල් මේ බලන්න බබා යන්න එපා බබා යන්න එපෝ යන්න නම් එපා දෙකද කවුද ඉතින් අර වදේට අරන් ඇවිල්ලා දානවා මෙයා කේ ගාගෙන හිටියේ ඉතින් ඊට පස්සේ මගේ ගාව තියෙනවා තව පූසෙක් එයාට දෙන්න ගෙනාපු මස් කටු ටික මෙයාට මෙන්න මේකේ තමයි දාගෙන ආවේ මෙන්න මෙයාට දෙන්න ඉතින් ඊට පස්සේ කාලි ඉවර වෙලා එනවා ඉතින් අර ගේ වෙන්න එනවා දෙක්ක මුකටියෙක් වගේ ගේ වෙන්න එනවා මේ ඉතින් කතා කරන්න බැරි වුණත් අහිංසක සත්තු නේද දෙකද මම කියන්න ආවේ මුලින්ම මේ ගෙවල් වල හදන සත්තුන්ව ගෙදරට මේකට අර තියාගන්න බැරි කමට අරන් ගිහලා අර එහෙම විසික් කරන්න යන්න එපා දෙකද මේ ඉන්න හැටි දෙකයි මේගොල්ලන්ව විසික් කරන්න යන්න එපා මේගොල්ලන් ඇවිල්ලා හැදෙනවා අර කියන වචන ටික තේරෙනවා මේගොල්ලන්ට දෙකයි මම නිකන් කතා කරේ නිකන් කතා කරපු ගමන් කලු කියලා කතා කරපු ගමන් ආවා මේ බයෙන් එක්ක ඉන්නේ මේ බලන්න නියපොත්ත බයෙන් එක්ක ඉන්නේ අනිත් එක මම කතා කරපු ගමන්ම දුවගෙන ආවා දුවගෙන ඉවිල්ලා අතන ඉඳගෙන තමයි කේ ගහන්නේ අර අතන ඉඳගෙන කේ ගහගෙන හිටියේ ඊට පස්සේ මම කතා කරලා කලු කියලා කතා කරපු ගමන් මාව දුවගෙන ඊට පස්සේ ගිහිල්ලා මම තල්ලන්න බය වුණා ඉතින් පොඩ්ඩක් එල්ලුවාම අපට සිරි පට්ට හුරතල් ඉල් වෙනවා දෙකද කළුවා පව් මේක තනි කර මහා ජරා වැඩ කරන් ගිහිල්ලා මේ ගෙවල් වල හදන්න බැරි කමට අර එහෙමෙන් ගිහලා විසික් කරන ඒවා මූන්ටත් ඉතින් තියෙනවනේ දුකක් කියලා එකක් තියෙනවනේ දෙකයි ඉන්න හැටි දෙකයි මේ පොඩ්ඩක් ලං කර ඉන්න හැටි දෙකයි මේ කළු කොහෙද යන්නේ කොහෙද යන්නේ කළු දෙක හුරතල් වෙන හැටි පව් අරන් ගිහලා කොහෙවත් දන්නේව මේ සාගෙදර හදන සත්තුන්ව මේ දෙකද මටම දුක හිතෙන මේ දෙක මුදෙන් යන්නෙත් නැහැ යන්නෙත්ද යන්නෙත්ද දෙකද මොන බලනකොට පොඩ්ඩක් බයයි ඒ වුණත් හුරතල් ඉතින් ගෙදර හදන ඒවා ඉතින් අරන් ඇවිල්ලා දානවා කියන්නේ මේ වගේ සත්තුන් අරන් ඇවිල්ලා දාන ඒවා ඉතින් පව් වැඩක් තමයි ඊට වැඩිය ලොකු පව් තියෙනවා. ඒ කියන්නේ දැන් මා ගාල්ලට ගිහිල්ලා බැලුවත් මාතර ගිහිල්ලා බැලුවත් වැලිගමට ඇවිල්ලා බැලුවත් කොළඹ අර එමෙන් ඉන්නවා වයසක ආච්චිලා අම්මලා තාත්තලා ඉන්නවා. ඉතින් අර ගෙවල් වල දරුවන්ට හදන්න බැරි කමට අර පොඩ තියාගෙන කන්න බොන්න බැරි කමට අරන් ගිහලා ස්ටෑන්ඩ් වල අර මෙහෙන් දාලා එනවා.
මේගොල්ලන් මොකද්දනේ මේගොල්ලන් ලොකු මේකක් නැහැනේ. මං ඊයේ බැරිට යන කලින් මං ගිහිල්ලා ස්ටෑන්ඩ් එකට පොඩ්ඩක් ගියාම අම්මා කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. අවුරුදු 70ක් විතර ඇති. වාඩි වෙලා ඉන්නවා. ඉතින් මං ගිහිල්ලා කතා කර හිටියා. ඉතින් දන්නේ නැද්ද ඉතින් ගිහිල්ලා ස්ටෑන්ඩ් එකේ පොඩ්ඩක් වාඩි වෙලා කතා කරන් ඉන්නකොට මේ කියනවා මෙහෙම තමයි මෙහෙම මගේ පුතාලාට තියෙන ඔප්පුටෝ ගෙවල් වල ගෙදර ඔක්කොම ඉඩම් කඩම් ඔක්කොම ලියලා දුන්නා. ලියලා දුන්නෙන් පස්සේ ඉතින් ඒගොල්ලන් කසාද බැන්දෙන් පස්සේ ඒගොල්ලන්ගේ වටිනාකම නැති වුණාලු. අරන් ගිහිල්ලා ගෙදර රණ්ඩුරු අම්මෝ එලවන්නේ කියලා මේ පුතා ගාව ගේන්නේ රණ්ඩුලු. ඊට පස්සේ අරන් ඇවිල්ලා එයාම බැරිකමට ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ඉන්නවා. ස්ටෑන්ඩ් එකට ඉන්නා මේ ඇවිල්ලා එයාගේ ගම ඇවිල්ලා මෙහෙ මේකවද ඉමදුව පෙත්තේ. පව් ඇවිද පහින් තමයි ඇවිල්ලා තියෙන බස් එකටවත් සල්ලි නැතුව. ඒ වගේ අයට නිකන් කියන්නේ ඒ වගේ අම්මා තාත්තා ස්ටෑන්ඩ් වල අර එහෙම දාන අයට මේවා ඉතින් ලොකු ගේමක් නෑ නේද? හැබැයි මම නම් කියන්නේ මේ අප්පට කිරි මෙයාව කවුරුවත් මේගොල්ලන්ව අරන් ගිහිල්ලා අර මෙහෙන් දාන්න යන්න එපා නේද කලුවා? මයි ගායි හිටපන්. ඉන්නවද කියපන්. ඔහොම හිටපන්. දෙක්ක එයි හොඳයි යාළුවනේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම වැලිගම ෆිෂින් channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් ෆිෂින් විතරක් නෙවෙයි. දැන් ඇවිල්ලා අපි traveling කරනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන දන්නවනේ සම්පත් ටික ඔක්කොම පෙන්නනවා. මේ බලන්න. මට යන්න හිතක් නෑ වගේ. යන්න අදහසක් නෑ ගෙදර. යන්න අදහසක් නැද්ද? දෙකද හරියට අර කළු මේ ඉන්නවනේ මොකක්ද ඒකට කියන කොටියා කළු කොටියා ඒ වගේ හරියට. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක අනිවාර්යෙන් subscribe කරන්න. thank you bye.